අශ්වයා එකමත් එක කාලෙක ලස්සන ගමක ලුණු වෙළඳාම් කරන වෙළෙන්දෙක් ජීවත් වුණා. ඔහු ගමේ ඉඳන් නගරයට ලුණු අරගෙන ගිහින් ඒවා විකුණලා තමයි ජීවත් වුනේ. මේ වෙළෙන්දට අශ්වයෙකුත් හිටියා. ඉතින් ඔහු අශ්වයාගේ පිටේ ලුණු අරගෙන ගියා. මේ අශ්වයා නම් හරිම කම්මැලියෙක්. අශ්වයාට ඕනේ තනකොළ කකා හොඳට නිදා ගන්න විතරයි. වෙළෙන්දා ඈත පළාත් වලට ගියේ අශ්වයාගේ පිටේ ලුණු ගෝනිත් පටවගෙන. ලුණු ගෝනි හරිම බරයි. ඉතින් මේ අශ්වයා තවත් කම්මැලි වුණා. සමහර දවසට වෙළෙන්ද නැතුව අශ්වයාට තනියම ලුණු ගෝනිත් පිටේ තියාගෙන නගරයට යන්න සිද්ධ වුණා. මේ අශ්වයා කම්මැලි හින්දා හරිම අකමැත්තෙන් තමයි ලුණු ගෝනි ටික පිටේ තියාගෙන යන්න පිටත් උනේ. ඉතින් අශ්වයාට යන්න උනේ ගඟක් මැදින්. ඔහුම යන අතරමඟ ගඟ හරහා පාලමක් තියෙනවා. මේ පාලමෙන් එගොඩ වෙලා තමයි නගරයට යන්න ඕනේ. කම්මැලිකමේ වැනි යන මේ අශ්වයා එයාගේ කකුල් ඉස්සලා ලුණු ගෝනි ටිකත් එක්කම ගඟට වැටුණා. අශ්වයා ගොඩක් අමාරුවෙන් තමයි එයාගේ ජීවිතෙත් බේරගෙන ගඟෙන් ගොඩට ආවේ. ඇවිත් ටික වෙලාවකින් අශ්වයාට තේරුණා එයාගේ පිටේ පටවල තිබුණු ලුණු ගෝනි වල බර අඩු වෙලා. එයාට ගොඩක් ලොකු සැහැල්ලුවක් දැනුණා. අශ්වයාට තේරුණා ලුණු ටික වතුරට දිය වෙලා කියලා. ඉතින් එයාට ගොඩක් සතුටුයි. මොකද ලොකු බරක් උස්සගෙන එයාට නගරයට යන්න ඕනේ නෑනේ. මෙහෙම අශ්වයා ඉස්සරහට යනකොට වෙළෙන්දත් එයත් එක්ක නගරයට යන්න පිටත් වුණා. දෙන්නම නගරයට ගිහිල්ලා ලුණු මිලදී ගන්න තැනට ඇවිත් ලුණු වල බර කිරලා බලනකොට ලුණු වල බර ගොඩක් අඩු වෙලා. මේ ලුණු වෙළෙන්දට හිතා ගන්න බෑ ලුණු වල බර කොහොමද අඩු වුනේ කියලා. එයාට හිතුනේ එයා ලුණු මනිනකොට මොකක් හරි අත්වැරදීමක් වෙන්න ඇති කියලා. ඊට පස්සේ ලුණු වෙළෙන්ද අශ්වයාත් එක්ක ආපහු ගෙදර යන්න පිටත් වුණා. සුපුරුදු විදිහට ඊළඟ දවසෙත් අශ්වයාගේ පිටේ ලුණු ගෝනිත් පටවගෙන නගරයට යන්න ලෑස්ති වුණා. දැන් මේ කම්මැලි අශ්වයා කරන්නේ මෙහෙම යන ගමන් ගඟ හරහා තියෙන පාලමෙන් හිතලම ගඟට වැටෙන එක. ගඟට වැටුනම ලුණු වල බර අඩු වෙලා අශ්වයාට ගමන පහසු වෙනවනේ. ඉතින් මේ විදිහට හැමදාම නගරයට ගෙනියන ලුණු වල බර අඩුයි. ලුණු වෙළෙන්දට දැන් නම් මේක ලොකු ගැටලුවක් වෙලා තියෙන්නේ. ඊට පස්සේ දවසේ ලුණු වෙළෙන්ද අශ්වයාගේ පිටේ ලුණු ගෝනි ටික පටවලා අශ්වයාට හොරෙන් එයාගේ පිටිපස්සෙන් ගිහින් බැලුවා. මේ ලුණු වෙළෙන්ද දැක්කා අශ්වයා කරන කපටි වැඩේ. එයා ගඟට පැනලා ලුණු ගෝනි වල බර අඩු කරගන්නවා කියලා වෙළෙන්දට තේරුණා. ඉතින් මේ වෙළෙන්දට හොඳ උපායක් කල්පනා වුණා. අශ්වයාගේ පිටේ හැමදාම පටවන ලුණු ගෝනි වෙනුවට එදා පුළුන් ගෝනි ටිකක් පටවලා අශ්වයාව පිටත් කළා. අශ්වයා පුළුන් ගෝනි ටිකත් අරගෙන පාලම උඩින් යන ගමන් පුරුදු විදිහට ආයෙම ගඟට වැටුණා. ඉතින් පුළුන් කියන්නේ වතුර දියවෙන දෙයක් නෙවෙයිනේ. පුළුන් වලට වතුර උරා ගන්නවා. එතකොට තවත් පුළුන් ගෝනි වල බර වැඩි වෙනවා. පුළුන් වල බර වැඩි නිසාම අශ්වයා ගඟේ ගිලෙන්නත් ගියා. හැබැයි එයා කොහොම හරි ගඟෙන් ගොඩට ආවා. ගඟෙන් එගොඩ වුණාට පුළුන් වල තියෙන බරට අශ්වයාට නම් තව එක අඩියක්වත් යන්න බැරි වුණා. මේ වෙලාවේ ලුණු වෙළෙන්දත් මෙතනට ආවා. එයා අශ්වයාට කියලා දුන්නා කම්මැලිකම කියන්නේ මහ නරක පුරුද්දක් කියලා. ඉතින් අශ්වයාත් ඒ දේ තේරුම් අරගෙන එදා ඉඳන් හරිම කැමැත්තෙන් එයාගේ වැඩ ටික කළා.